මහාවංශයේ තේරෙන භාෂාවෙන් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණ ක්ලික් කරන්න. ජාතිය සුරකින ජාතික ග්‍රන්ථයේ 5 වෙනි පරිච්ඡේදයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ පරිච්ඡේදයේ ගාථා 283ක් තියෙනවා. මේක පොඩ්ඩක් දිග කතාවක්. ඒ නිසා ඔබේ තේරුම් ගැනීමේ පාසුව සඳහා මේ පරිච්ඡේදය උපකොටස් 5කට බෙදා ගන්නවා. පළමුවෙන්ම ගාථාංක 1 සිට 13 දක්වා ආචාරවාද බිහිවීමත්, දෙවනුව ගාථාංක 14 සිට 35 දක්වා අශෝක රජුගේ රාජාභිෂේකයත්, තුන්වෙනුව ගාථාංක 36 සිට 97 දක්වා අශෝක රජු බුදුසමය වැළඳ ගැනීම, සිව්වෙනුව ගාථාංක 98 සිට 154 දක්වා මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ පහළවීමත්, පස්වෙනුව ගාථාංක 155 සිට 283 දක්වා තුන්වෙනි ධර්ම සංගායනාවේ නිදාන කතාව සහ සංගායනාව කථනය කිරීමෙන් මහාවංශයේ 5 වෙනි පරිච්ඡේදය අවසන් කරනවා. මිත්‍රවරුනි, මහාවංශයේ 5 වෙනි පරිච්ඡේදය නම් කර තියෙන්නේ තුන්වන ධර්ම සංගායනාව යනුවෙන්. අපි කලින් සැලසුම් කරගත් පරිදි ගාථාංක 1 සිට 13 දක්වා භික්ෂුන් වහන්සේලා විවිධ නිකායන් වලට බෙදී යාම විස්තර කරනවා. එහෙමනම් අපි යමු අපේ කතන්දරයට. මිත්‍රවරුනි, බුද්ධ පරිනිර්වාණයෙන් 4 වන මාසයේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා විසින් කරන ලද ප්‍රථම ධර්ම සංගායනාව ථේරවාදයයි කියනු ලබනවා. සියවසක් යනතුරු පැවතියේ එකම ථේරවාදයේ පමණි. වෙනත් ආචාරවාද ඇති වුණේ ඉන් මෑත අවධියේදීය. දෙවැනි ධර්ම සංගායනාවේදී බැර කළ දසදහසක් ඒ පාපී භික්ෂුන් වහන්සේලාගෙන් මහා සංගීතී නම් නිකායක් ඇති වූ අතර මහා සංගීතිකා භික්ෂූන්ගේ ගෝකුලික ඒකබ්බෝහාරික වශයෙන් නිකායන් දෙකක් ඇති වුණා. ගෝකෝලික භික්ෂුන් වහන්සේලාගෙන් පුද්ගල පණ්ණිති සහ බහුලිකයෝ වශයෙන් ආචාරවාද දෙකක් ඇති වුණු අතර ඒ භික්ෂුන් අතරින් චේතියවාද නම් ආත්මික පීති නිකායක් ඇති වුණා. ඒ සියල්ලෝම මහා සංගීතී නම් ආචාරවාදයට අයත් වුණා. නැවත ථේරවාදී භික්ෂුන් වහන්සේලාගෙන් මයින්සාසක නමින් සහ වජ්ජිපුත්‍රක භික්ෂුන් නමින් නිකායන් දෙකක් බිහි වෙනවා. ඒ වජ්ජිපුත්‍රක භික්ෂුන්ගෙන් ධම්මොත්තරිය, භද්‍රයානිකා, චන්නාගාරික, සම්මිතිය වශයෙන් නිකායන් 4ක් ඇති වුණා. මයින්සාසක නම් භික්ෂුන්ගෙන් වෙන්වී සබ්බත්තවාදී සහ ධම්මගුත්තිය නම් ආචාරවාද දෙකක් ඇති වුණු අතර යලිත් සබ්බත්තවාදීන්ගෙන් ඉවත්ව ගොස් කස්සපිය නම් නිකායක්ද, කස්සපිය නිකායෙන් ඉවත්ව ගොස් සංකත්තික නම් නිකායක්ද, එයින් ඉවත්ව ගොස් සුත්තවාදී නම් නිකායක්ද බිහි වුණා. මිත්‍රවරුනි, බුද්ධ පරිනිර්වාණයෙන් දෙවන සියවස වන විට එකම ථේරවාදී නිකාය 11 නිකායකට බෙදී ගෙස් තිබුණා. පෙර කියන ලද මහා සාංඝික නිකායද සමග සියලුම නිකායන් 18ක් වුණා. ඊට පසු කාලයේදී තවත් ආචාරවාද බිහි වූ අතර හේමවත, රාජගිරික, සිද්ධාර්ථික, උබ්බසේලික, අපරසේලික, වාජිරික වශයෙන් තවත් නිකායන් 6ක් ජම්බුද්වීපයේ ඇති වෙනවා. ලංකාවේදී ධම්මරුචික සහ සගාලික යන නිකායන් දෙකක් ඇති වෙනවා. මිත්‍රවරුනි, බුද්ධ පරිනිර්වාණයෙන් දෙවන සියවස වන විට භික්ෂුන් වහන්සේලාගේ විවිධ මතිමතාන්තර නිසා ආචාර කොළයන්ට බෙදී ගිය විස්තරය මේ බව දැනගත යුතුය. ඉතින් මිත්‍රවරුනි, ඔබගේ අදහසත් පාලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අමතක නොකර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. එන්න ඉතිහාසය අලුතින් ගොඩනගමු.